ඔන්න ඉතින් අද මම හැදුවා කට්ලට්. බලමු අපි කොහොමද හැදුවේ කියලා. ඉස්සෙල්ලාම අල ටිකක් තම්බගෙන හොඳට පොඩි කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ මම ඒකට එකතු කරනවා රතු මිරිස් ටිකක්. දැන් මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ චූටිවට කපාගෙන කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කහ කුඩු චුට්ටක්. මොකද මට පොඩ්ඩක් මේක ලස්සනට පාට තියෙන්න ඕනි. ඊට පස්සේ මම ගම් මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒක ඉතින් එක එක්කෙනාගේ සැර අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ සැමන් ටික මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගන්නවා. දැන් මම වාජනයක් කරන් එකට තෙල් ටිකක් මෙහෙම එකතු කරගන්නවා. තෙල් චූට්ටක් තමයි මම එකතු කරගන්නේ. ඊට පස්සේ ඒකට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගෙන ඒක හොඳට බැදෙන්න අරිනවා. දැන් මම මේ බැදිච්ච සුදු ලුණු ටිකට අර මිශ්‍රණය එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් වෙලා හොඳට උයා ගන්නවා. කවලම් කරන්න ඕනේ නැත්නම් ඉක්මනට අඩිය අල්ලන්න පුළුවන්. ඒ හින්දා හොඳට හැඳි ගාන ගමන් ඒක ඉදෙන්න දෙන්න ඕනේ ටිකක් වෙලා. දැන් හොඳ ගානට ඉදිලා තියෙන්නේ. ඒ හින්දා මම ලිප ඔෆ් කරලා ටිකක් වෙලා තියෙනවා මේක නිවෙනකන්. නැත්තම් රස්නෙන් මේ කට්ලට් බෝල ටික හදාගන්න අමාරුයි. නිවුනට පස්සේ මම පොඩිවට මේ කට්ලට් බෝල් ටික හදාගන්න තමයි හදන්නේ ඊට පස්සේ. දැන් මම බැටර් එක හදාගන්න යන්නේ. ඒකට මම මේ විදිහට පාන් පිටි ටිකක් එකතු කරගන්නවා. මම එකතු කරගන්නේ හෝල් මීල් එක. ඒකයි මේ පොඩි පොඩි කෑලි වගේ තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට එකතු කරගත්තා ලුණු ටිකක්. දැන් මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නවා. මේකට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් පොල් කිරි ටිකක් හරි. එහෙම නැත්තම් වතුර ටිකක් එකතු කරගත්තත් කමක් නැහැ. දැන් මම මේ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්නවා. පිටිවල ඝනකම වැඩි නම් තව කිරි ටිකක් හරි වතුර ටිකක් හරි මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන් ඉතින්. මෙන්න මේ ගානට මම බැටර් එක හදා ගන්නවා. මේ තියෙන මම හදාගත්තේ කට්ලට් බෝල ටික. ඊට පස්සේ මම මේ විදිහට බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකක් එකතු කරගෙන තියෙනවා. දැන් මම මෙන්න මේ විදිහට එකක් අරගෙන මේක මේ බැටර් එකේ දාලා ඒක තවර ගන්නවා. ඔයගොල්ලන්ට ෆෝක් එකක් පාවිච්චි කරන එක ලේසි. මොකද නැත්තම් ගොඩාක් බැටර් එක මේකේ තවරෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක එකතු කරගන්නවා බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකට. දැන් හිමීට ඒක වටේ තවර ගන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම තවරගෙන ඔයාලට පුළුවන් මේක රවුමට රවුන්ඩ් ෂේප් එක එන විදිහට අතින් ලස්සනට හදා ගන්න. සාමාන්‍යයෙන් හදනකොට නම් මේ විදිහට රවුමට හදාගෙන ටිකක් වෙලා තියලා ආයෙමත් සැරයක් මේ බැටර් එකේ තවරගෙන බ්‍රෙඩ් ක්‍රම්ස් තවර ගන්නවා. ඉතින් මම දැන් එහෙම වෙලා නැති නිසා මේක මේ විදිහට කරන හැටි පෙන්නන්නම්. ඉස්සෙල්ලා මම කරපු විදිහටම බැටර් එකේ මේක තවරගෙන
පස්සේ මෙන්න මේ විදිහට ආපහු බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකක් මෙහෙම තවර ගන්නවා. ඉතින් මේ විදිහට මෙහෙම කෝටින් දෙකක් යන එකේ වටිනාකම තියෙන්නේ අපි බදිනකොට මේක ඉක්මනට පුපුරන්නේ නැහැ. ඒ වගේම අර බැදලා ඉවරනහම හොඳ ඝනකම ලේ එකක් තියෙන හින්දා ක්‍රිස්පිනස් එක හොඳට තියෙනවා. ඒත් එක්කම ලස්සන හැඩයකුත් එනවා. ඉතින් මම මේ විදිහට ආපහු හොඳට රවුමට හදා ගන්නවා මට පුළුවන් විදිහට. ඉතින් ඔන්න ඔහම හදාගත්ත එක දැන් තියෙන්නේ තෙල් ටිකක් දාලා බැද ගන්න. මේ තියෙන්නේ විදිහට මම හදාගත්ත කට්ලට් බෝල ටික. දැන් අපි මේක බැද ගමු. මම ඉස්සෙල්ලාම මෙහෙම තෙල් ටිකක් එකතු කර ගන්නවා. දැන් හොඳට තෙල් ටික රත් වෙනකන් ඉඳලා මේ විදිහට දාගෙන ඉතින් අපි සාමාන්‍ය බදින විදිහට බැද ගන්නවා. තෙල් ගොඩාක් රත් කරගන්නත් හොඳ නෑ. මොකද ඉක්මනට එතකොට මේක පුපුරන්න බලනවා. ඒ නිසා සාමාන්‍ය ගානට රත් වුණාම කට්ලට් ටික බැද ගන්න එක තමයි හොඳ. දැන් අපි බලමු කොහොමද කියලා. දැන් මේක හොඳට බැදීගෙන එනවා. තව චුට්ටක් වෙලා බැදගත්තා නම් ඇති. ඉතින් මේක ඝනකම ලේක නිසා තමයි මෙච්චර හොඳ ලස්සනට රවුමට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඉක්මනට පුපුරන්නේත් නැහැ කොච්චර වෙලා මේක බැද්දත්. ඉතින් ඔන්න ඔය විදිහට බැදගත්ත කට්ලට් ටික මම මෙන්න මේ විදිහට දැන් තෙල් එකෙන් අයින් කර ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා හොඳට මේක නිවෙන්න දෙනවා. ඒ කට්ලට් ටික එහෙම නිවෙන්න තියලා මම අනිත් කට්ලට් ටිකත් බැද ගන්න තමයි හදන්නේ. ඔන්න ලස්සනට තියෙනවා කට්ලට් ටික හොඳ රවුමට. අපි බලමු එකක් කඩලා කොහොමද කියලා.